මං සහස්වර මගේ කතාව කියන්න කලින් අනිවාර්යෙන්ම මේ වචන ටික මට කියන්නම ඕනි කියලා හිතුණා. මං වැඩිපුරම ආදරය කරපු මගේ මුළු ජීවිතේම වුණු මං කාලේ වෙන් කරපු මගේ හැමදේම කැප කරපු එයා නිසා මගේ ජීවිතේ බිඳුවටම කඩා වැටිලා ඉති මං සෑහෙන්න විඳවද්දී කවදාවත් මාව නොදකපු කවදාවත් මගෙන් කිසිම උදව්වක් නැති මගෙන් කිසිම බලාපොරොත්තුවක් නැති අනුවිත් ලයිෆ් කරන නංගි මට සෑහෙන්න මගේ හිත හදාගන්න උදව් කරා. අද මම මේ විදිහට මගේ හිත හදන් ඉන්නේ ඔයා නිසා. හරි හම්බෙන් මං ඔයාගේ වීඩියෝ එකක් දැකලා මගේ ජීවිතේ වැටුණු තැන ඉඳන් අද වෙද්දී මං ගොඩාක් ඉස්සරහට ආවා ඔයාගේ වචනත් එක්ක. ඉතින් ඔයාට ගොඩාක් පිං මට උදව් කරාට. මම මගේ කතාව කියන්න හිතුවේ මගේ දුක කියන්න කියලා හිතාගෙන නෙමෙයි. මට වුණු දේ තවත් කෙනෙක්ට වෙන එක වළක්වන්න කියලයි මම මේ කතාව ඔයත් එක්ක කියන්න කියලා හිතුවේ. මට එයා මුලින්ම මීට් වුණේ මගේ හොඳම යාළුවාගේ බර්ත්ඩේ පාර්ටි එකේදී. ඒ මොහොතේ මට එහෙම ආදරයක් නම් දැනුනේ නැහැ. ඒත් මට එයා ගැන පුංචි ආකර්ෂණයක් නම් ඇති වුණා. හැබැයි මගේ යාළුවා එයා ගැන දුන්නු අදි탁සේරු නිර්වචනෙත් එක්ක ඇත්තමයි. මට මාර ආදරණීය හැඟීමක් එයා ගැන දැනුනේ. මට හිතුනේම මගේ අම්මා වගේම කෙනෙක් නේද එයත් කියලා. ඉතින් මට ඕනි වුණා එයාව මගේම කරගන්න. ඊට පස්සේ ෂේප් එකේ ගිහින් එයාට මගේ ෆෝන් නම්බර් එක දීලා මට කතා කරන්න කියලා මං හරි ආදරෙන් එයාගෙන් ඉල්ලුවා. ඉතින් ඊට පහුවදාම වගේ එයා මට මෙසේජ් කරා. ඊට පස්සේ ওই විදිහට ටික කාලයක් යද්දී අපි දෙන්න හොඳම යහළුවෝ වුණා. ඊට පස්සේ එයයි මායි නිතර මීට් වුණා. ඊට පස්සේ අපි දෙන්න ආදරය කරන්න ගත්තා. මං හිතුවේම එයාගේ මුළු ලෝකෙම මං කියලා. හැබැයි මගේ මුළු ලෝකෙම එයා වෙලයි හිටියේ. මම පුරුදු වෙලා හිටියේ හැම මාසයකම වගේ එයාව shopping එක්කන් යන්න. මොකද ඒකට එයා හුඟක් ආස කරා. ඉතින් එයා ආස හැම දේම වගේ shopping කරන්න ගියාම ගත්තා. කවදාවත් එයා මගේ සල්ලි ගැන හිතුවේ නැහැ. මාත් කවදාවත් මගේ සල්ලි ගැන හිතුවේ නැහැ. එයාට කිසිම දෙයක් ගන්න එපා කියලා මං කියලා නැහැ. මොකද එහෙම වුණොත් එයාගේ හිත රිදෙයි කියලා. ඉතින් එයාට ආස ඕන දෙයක් ගන්න දීලා මං පැත්තකට වෙලා බලන් හිටියා. ඔය විදිහට අපි දෙන්න ආදරෙන් ජීවත් වෙච්ච කාලේ ගෙවිලා ගියා. එක දවසක් එයා මට උදෙන්ම කතා කරලා හදිස්සියෙම වගේ එයාව shopping එක්කන් යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ දවසේ මං හුඟක් වැඩ දාගෙන හිටියේ. ඒත් කොහොමද මං එයාට බෑ කියන්නේ? මගේ මුළු ලෝකෙම වෙච්ච එයා වෙනුවෙන් මොන දේ තිබ්බත් මං කොච්චර බිසි වුණත් යන්න ඕනි නේද කියලා මට දැනෙන්න ගත්තා. ඉතින් මේ හැම වැඩක්ම කැන්සල් කරලා මං එයත් එක්ක shopping කරන්න ගියා. අපි දෙන්න ලස්සන ඇඳුම් තියෙන ෂොප් එකකට ගියා. ඊට පස්සේ එයා ලස්සන ගවුම් ගොඩාක් තෝරාගෙන ඒවා හොඳයිද කියලා බලන්න ඕනේ කියලා පිටෝන් කරන්න ගියා. විනාඩි 15කින් විතර එයා පිටෝන් රූම් එකෙන් එළියට ආවා. සමහරක් ඒවා නම් මට මැච් වෙන්නේ තවත් හොඳ ඒවා තියනවාද කියලා මම බලලා එන්නම් කියලා එයාගේ ෆෝන් එක මට දීලා ගියේ. එයා යද්දිම වගේ එයාගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. my heart කියලා සේව් කරපු නම්බර් එකකින් එයාට කෝල් එකක් ආවා. මං ඒක එච්චර හිතුවේ නෑ. මං හිතුවේම එයාගේ ෆැමිලි එකේ කවුරු හරි වෙන්න ඇති කියලා. ඒ කෝල් එක කට් වුණා. ඊට පස්සේ ආයෙමත් කෝල් එකක් ආවා. හරි කමක් නෑ කියලා මං එයාගේ කෝල් එක ආන්සර් කරා. ඊට පස්සේ හේ කියපු වචන ටික කතා කරපු කෙනා මගේ මුළු ජීවිතේම උඩු යටි කුරු කරා. ඇයි ඔයා තනියෙන් shopping කරන්න ගියේ? ඔයා මටත් කිව්වනම් මං ඔයාව එක්කන් යනවනේ. හැබැයි ඉතින් මං කියපු ඇඳුම් ටික විතරක් ගන්න හොඳද? අනිත් ඒවා ඔයාට එච්චර මැච් වෙන්නේ නැහැ.
කොහොම වුණත් ඔන්න වෙඩින් එකෙන් පස්සේ නම් මං ඔයව තනියෙන් නම් යවන්නේ නෑ, හරිද? ඒ කතා කරපු පිරිමි ළමයා එකපාරටම මං කතා කරන්නත් කලින් එක දිගට කියන් ගියා. මට හිතා ගන්න බැරි වුණා මේ මොනවද වෙන්නේ කියලා. මගේ ඇස් දෙක පවා බොද වෙන්න ගත්තා. මම මේ කොහෙද ඉන්නේ කියලා අමතක වෙන තරමට හිතා ගන්න බැරි විදියට මගේ ජීවිතේ වෙනස් වුණා. ඒත් කිසිම දෙයක් නොවුණු ගානට මං එයා ගත්තේ වට එයාගේ බිලත් ගෙවලා එයාව එක්කන් ඇවිත් ආයේ කවදාවත් මට ඔයත් එක්ක ඉන්න බැරි වෙයි කියලා එයාට ආදරණීය විදිහට සමුදුන්නා. එයා දිහා කිසිම දවසක නොබලන්නම මං අනිත් පැත්ත හැරිලා එන්න ආවා. මං හිතාගත්තා ආයෙම කිසිම දවසක මං ඉන්නේ නෑ එයත් එක්ක ජීවත් වෙන්න කියලා. හැබැයි මට හිතා ගන්න බැරි, අදහා ගන්න බැරි තරම් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා. ඒ තමයි එයාට මාව එකම එක මිනිස්සෙක් විතරක් කියලා දැනිච්ච නිසා. එයාට හැමදාම මාව නිකන් මිනිස්සෙක් විතරක් වුණා. හැබැයි මට මගේ මුළු ජීවිතේම වෙච්ච එයා නිසා අද වෙද්දි මගේ මුළු ජීවිතේම